මේ කතාව පටන් ගන්නේ මහරජාමට සිද්ධ වෙන මංකොල්ලකින්. වෙස්මුණු දාගත්ත මිනිස්සු වගේක් වාහනයක් හරස් කරලා වාහනේ ඉන්න ඩ්‍රයිවර්ව බය කරලා ඇතුළේ තියෙන කෝටි ගානක සල්ලි වගේක් අරගන්නවා. මේ වෙලාවේ මේ ඩ්‍රයිවර් මේ හොරුත් එක්ක පොරබදන්න ගිහිල්ලා එක හොරෙක් මේ ඩ්‍රයිවර්ගේ ඔළුවටම වෙඩි තියලා දානවා. ඊට පස්සේ මේ හොරු ටික සල්ලි බෑග් ටිකත් එයාලගේ වාහනේට දාගෙන මෙතනින් පැනලා යනවා. මේ සිද්ධිය වෙන්න සති දෙකකට කලින් තමයි ආයමත් කතාව පටන් ගන්නේ. දැන් අපිට පෙන්වන්නේ අපේ ෆිල්ම් එකේ ප්‍රධානම චරිත දෙක. මේ තමයි කෝයල්. මෙයා හරිම අහිංසක හැදිච්චකම තියෙන කෙල්ලෙක් කියලා තමයි එයාගේ තාත්තා නම් කියන්නේ. ඒ වගේම මේ තමයි වීර්. මෙයා පසු වෛද්‍ය කෙනෙක්. ඒ වගේම හරිම අහිංසක අවංක කොල්ලෙක්. ඉතින් මේ පවුල් වල ඔක්කොම කට්ටිය එකතු වෙලා තියෙන්නේ මේ දෙන්නගේ කසාද ගැන කතා කරන්න. ඉතින් මේක යෝජිත විවාහයක්. දැන් කෝයල්ගේ අම්මයි තාත්තයි කියනවා අපේ දුව හරිම ගුණ යහපත් විදිහට තමයි අපි උස්මහත් කරලා තියෙන්නේ. වෙලාවට කනවා, වෙලාවට නිදා ගන්නවා, කොහේ ගියත් රෑ 7 වෙන්න කලින් ගෙදර එනවා කියලා. ඉතින් වීර් හොයන්නෙත් මේ ටයිප් එකේම අහිංසක හැදිච්චකම තියෙන කෙල්ලෙක්. වීර්ගේ දෙමව්පියොත් වීර් ගැන හෙන පම්පෝරියක් ගහන්න පටන් ගන්නවා. ඉතින් මේ වීර් කියන්නේ පසු වෛද්‍ය කෙනෙක් නිසා මෙයාලගේ ගෙදර ඉන්න ටුෂි කියන බල්ලවත් වීර්ට හඳුන්වලා දෙනවා. ඔන්න මෙයාලා කතා කර කර ඉන්නකොට මෙතෙන්ට එනවා කෝයල්ගේ මාමා කුෂ්මන්ත පණ්ඩිත් කෙනෙකුත් එක්කරගෙන. පණ්ඩිත්තුමා ඇවිල්ලා කේන්දර ටික බලනකොට එයා කියනවා කේන්දර හොඳටම ගැලපෙනවා. හැබැයි වීර්ගේ කේන්දරේ තියෙන ප්‍රශ්නයක් නිසා ඔයාලට මේ කසාද කරනවා නම් සති දෙකක් ඇතුළත කරන්න වෙනවා. නැත්නම් වීර්ගේ කේන්දරයට අනුව ආයිමත් කසාදයට හොඳ නැකතක් එන්නේ අවුරුදු 2.5කට පස්සේ කියලා. අන්තිමට තින් කොල්ලයි කෙල්ලයි දෙන්නම කැමති නිසා මේ කසාදේ ඉක්මනින්ම සිද්ධ කරන්න හැමෝම තීරණය කරනවා. ඉතින් මේක යෝජිත විවාහයක් නිසා මේ දෙන්න එකිනෙකා ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. දැන් තමයි ඉතින් දෙන්න පොඩ්ඩක් ලව් සීන් එකට බහලා තින්නේ. වීර් නම් ඉතින් Facebook වල කෝයල්ගේ පින්තූර බලන ගමන් තමයි දවසෙම ඉන්නේ. කොල්ලා ඉතින් කෝයල්ට පට්ටම ආදරෙයි. ඔන්න ඉතින් දවසක් වීර් සාප්පු සංකීර්ණයේ අත් දෙක පිරෙන්න බෑග් වගේක් එල්ලගෙන shopping කරන ගමන් ඉන්නකොට වීර්ට අහම්බෙන් වගේ හම්බ වෙනවා කෝයල්ගේ මාමා කුෂ්මන්තව. හැබැයි එයා හරි විදිහට මොනහරි දෙයකට බය වෙලා වගේ වචනයක් දෙකක් කතා කරලා වීර්ව මගහැරලා යන්න යනවා. මෙයා ඉතින් බෑග් මරු ටිකත් උස්සගෙන කෝයල්ගේ ගෙදරට යනවා. මෙයා මේ අමුත්තන්ට දෙන්න යන තෑගි බෑග් වගේක් තමයි මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මෙතන බෑග් ඔක්කොම 5ක් තියෙනවා. මේ බෑග් ටික ගැන මෙච්චර කියවන්නේ නිකම්ම නෙමෙයි. ඔයාලා හොඳට මතක තියාගන්න බෑග් 5ක් තිබ්බ කියලා. මොකද ඉස්සරහට කතාව උඩු යටකුරු වෙන්න යන්නේ. වීර් මේ බෑග් 5ම බාර දෙන්නේ කෝයල්ගේ හොඳම යාළුවා කණිකට. වීර් කෝයල්ට මල් පොකුරුකුත් අරගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි කණික කියනවා කෝයල් මල් වලට කැමති නැහැ කියලා. ඔන්න මේ වෙලාවෙම ගෙදර ඉන්න බල්ලා ටුෂි ඇවිල්ලා අර මල් පොකුර තියෙන බෑග් එක පෙරලගෙන මල් පොකුරත් කෑලි වලට ගැලවෙනකම්ම හපලා කනවා. ඊට පස්සේ මේ දෙන්නගෙම කසාදේ ලොකුවටම සිද්ධ වෙනවා. හැමෝම හොඳට විනෝද වෙනවා. ඊට පස්සේ මේ දෙන්න මංගල රාත්‍රියට ලෑස්ති වෙලා තමයි ඉන්නේ. හැබැයි ඉතින් මෙතන තත්ත්වය පේනවනේ. දෙන්නම කල් ගහලා වගේ තමයි ඉන්නේ. වීර් කියන්නේ නම් කොහොමත් ලැජ්ජකාරයා. ඉතින් කොල්ලා ටික ටික කෝයල්ගේ සලුව අල්ලලා අදින්න පටන් ගන්නවා. කොල්ලා ඉතින් වැඩේ පටන් ගත්තා විතරයි කෝයල්ට එනවා එයාගේ නංගිගෙන් කෝල් එකක්. එයා කතා කරලා කියනවා අපේ බල්ලා ටුෂි දවස් 2කින් ජරා කරලා නැහැ. එයාට මොකද්ද වෙලා තියෙන්නේ කියලා මස්සිනාගෙන් අහන්න කියලා. මොකද එයා පසු වෛද්‍ය කෙනෙක් නිසා. හැබැයි මෙතනදී කෝයල් නංගිට බැනලා ෆෝන් එක තියෙනවා. ඊට පස්සේ කෝයල් යනවා දෙන්නටම තේ හදන්න. ඉතින් මෙයා තේ හදන අතරේ වීර් පිටිපස්සෙන් ඇවිල්ලා මෙයාව අල්ලන්න තමයි හදන්නේ. හැබැයි කොල්ලගේ අතත් වෙවුලනවා. ඉතින් කෝයල් හැරලා බැලුවම කොල්ලා බය වෙලා බොරුවට කියනවා සීනි අඩුවෙන් දාන්න කියලා. කොල්ලට ඉතින් කෝයල්ට ලං වෙන්නත් ඕන. ඒක කරගන්න බැරුව තමයි මේ දඟල ඉන්නේ. හැබැයි ඔන්න එක පාරටම මෙයාලගේ රූම් එකට කවුරු හරි ඇවිල්ලා කතා කරනවා. වීර් ගිහිල්ලා දොර ඇරලා බැලුවම මේ අඳුරන්නේ නැති මිනිස්සු දෙන්නෙක් ඉන්නේ. ඒ දෙන්න එක පාරටම වීර්ගෙන් අහනවා චාලි කොහෙද කියලා. ඉතින් මේ වීර් අහනවා ඔයාලා කවුරු ගැනද කතා කරන්නේ? ඔයාලට වැරදි වැටහීමක් වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඉතින් මේ මිනිස්සුන්ට තරහ ගිහිල්ලා බලෙන්ම මෙයාලගේ රූම් එක ඇතුළටම එනවා. කෝයල් අහනවා තමුසෙලා කවුද කියලා. හැබැයි මේ මිනිස්සු දෙන්න එක දිගටම අහන්නේ චාලි කොහෙද කියලා. වීර් කියනවා මේක වැරදි වැටහීමක් අපි දෙන්න දන්න චාලියෙක් නැහැ කියලා. ඔන්න දැන්නම් වැඩේ දරුණු වෙන්න තමයි යන්නේ. මේ මිනිස්සයා වීර්ව තල්ලු කරලා දාලා එයාගේ ඔළුවටම තුවක්කුවක් දික් කරනවා. ඉතින් කෝයල් කල්පනා කරලා තේ හදන්න ගහපු උණු වතුර තියෙන කේතලින්ම මේ මිනිස්සු දෙන්නට පිච්චිලා යන්නම ගහලා බිම වැටෙන එයාලගේ තුවක්කුවත් අහුලගෙන මේ දෙන්නව බය කරලා කාමරෙන් එළියට දානවා. හැබැයි මේ මිනිස්සු දෙන්න ලේසියෙන් අතරින්නේ නැහැ. එයාලා දොර කඩන්න තමයි හදන්නේ. දැන් ඉතින් මේ දෙන්නට යන්න තැනකුත් නැති නිසා කෝයල් කියනවා අපි බැල්කනියෙන් පල්ලෙහාට පනිමු කියලා. වීර් නම් ඉතින් මේ වැඩේට කොහෙත්ම කැමති වෙන්නේ නැහැ.
හැබැයි එයා ආයිමත් කාමරයට ගිහිල්ලා බැලුවම අර මිනිස්සු දෙන්න දොරට ගහලා දොර සිදුරු කරලා. ඉතින් වීර් ආයිමත් එනකොට කෝයල් මෙතන ඇත්තෙත් නැහැ. එයා අනිත් පැත්තේ රූම් එකට පැනගෙන. ඉතින් දැන් වීර්ට කරන්න දෙයක් නැහැ. එයාටත් අනිත් පැත්තට පැනගන්න සිද්ධ වෙනවා. වීර් නම් මේ වගේ වැඩවලට ගොඩක් බයයි. හැබැයි ඉතින් කරන්න දෙයක් නැහැ. කොල්ල පන බයේ බොහොම අමාරුවෙන් අනිත් පැත්ත රූම් එකට පැනගන්නවා. මේ රූම් එකේ ඉන්න මිනිස්සයා නාන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ දෙන්න ඒ මිනිස්සයාගේ ජැකට් එකයි සෙරප්පු දෙකයි හොරාට අරගෙන හොටෙල් එකෙන් එළියට යන්න ලිෆ්ට් එකට දුවනවා. වීර් නම් හොඳටම බය වෙලා හති දදා කෝයල්ගෙන් අහනවා ඔයා හොඳින් නේද කියලා. පේන විදිහට ඉතින් කෝයල්ට නම් කිසිම ගාණක් නැහැ. කොල්ලට තමයි හති වැටලා තියෙන්නේ. මොකද කිව්වොත් මෙයාට තියෙනවා ක්ලවුස්ට්‍රොෆෝබියා කියන ලෙඩේ. මේ ලෙඩේ නිසා පොඩි තැන්වල හිර වුණාම ගොඩක් බය වෙලා හුස්ම ගන්න අමාරු වෙනවා. වීර් මේ ලෙඩේ ගැන මෙච්චර කාලයක් කෝයල්ට කියලා තිබ්බෙත් නැහැ. ඊට පස්සේ මේ දෙන්න කෙලින්ම එන්නේ වාහන පාකින් එකට. මේ දෙන්න එයාලා ආපු මගුල් වාහනේට නැගලා අර මිනිස්සු දෙන්න පස්සෙන් පන්නන නිසා ඉක්මනට යන්න තමයි හදන්නේ. හැබැයි ඉතින් වීර් ෂීට් බෙල්ට් දාගෙන ඩ්‍රයිව් කරන්න කලින් දෙවියෝ අදහලා සයිඩ් කණ්ණාඩි හදලා සෑහෙන්න වෙලාවක් මෙතන ඉඳලා තමයි යන්න පටන් ගන්නෙ. කෝයල්ට නම් මේ වැඩේ එපා වෙලා තියෙන්නේ. ඇයියකෝ මැරයෝ දෙන්නෙක් පස්සෙන් පන්නද්දි මේ වගේ හැසිරෙන්නේ කවුද? ඔන්න ඉතින් අර මිනිස්සු දෙන්න මේ දෙන්නගේ වාහනේ හොයාගෙන මෙයාලව අල්ලගන්න තමයි හදන්නේ. ඉතින් වීර් කාර් එක පිටිපස්සට අරගෙන මේ මිනිස්සු දෙන්නවත් හලාගෙනම වේගෙන් යන්න පටන් ගන්නවා. හැබැයි මේ මිනිස්සු දෙන්න ලේසියෙන් අතරින් නැහැ. කරුමයක් වගේ එයාලත් කාර් එකක් අරගෙන මෙයාලගේ පස්සෙන්ම එනවා. ඔන්න ඉතින් මේ දෙන්න වාහනේ යන අතරේ කෝයල් කියනවා මෙහෙම නම් ගිහිල්ලා හරියන්නේ නැහැ වේගෙන් යන්න කියලා. හැබැයි ඉතින් වීර් කියන්නේ අපිට නීති කඩන්න බෑ. මේ පාරේ උපරිම ලිමිට් එක තියෙන්නේ 40ට කියලා. ඔන්න මේ අතරේ අර මිනිස්සු දෙන්න මෙයාලගේ කාර් එකේ ටයර් වලට වෙඩි තියන්නත් පටන් ගන්නවා. ඉතින් මෙච්චර භීෂණයක් තියෙන අස්සේ වීර් රෙඩ් ලයිට් දැකලා එකපාරටම කාර් එක නවත්තගෙන ඔහේ බලාගෙන ඉන්නවා. ඉතින් කෝයල්ට මේ මල විකාර බලන් ඉඳලා ඇති වෙලා තියෙන්නේ. කෝයල් මෙයාට ෂීට් එක පිටිපස්සට ගන්න කියලා එයා වාහනේ අතර ගන්නවා. මෙයා ආපු ගමම්ම සුපිරි මියුසික් එකක් දානවා සද්දේ වැඩි කරලා. ඔන්න දැන් තමයි සුපිරිම වැඩ කැලි ටික පටන් ගන්නෙ. කෝයල් කාර් එක අතර ගත්ත ගමන් යනවා යෑමක් වීර්ට කට උත්තර නැහැ. කොල්ල පණ යන්න බය වෙලා පිටිපස්සට වෙලා ඉන්නේ. කොහොම හරි කෝයල්ගේ සුපිරි ඩ්‍රයිවිං සහ එයා කාර් එක ඩ්‍රිෆ්ට් කරන විදිහ දැකලා මෙයාලගේ පිටිපස්සෙන් එන අර මිනිස්සු දෙන්න කොර වෙලා ඉන්නේ. වීර්ට හිතාගන්න බෑ කසාදෙර කලින් හරිම ගුණයහපත් අහිංසක විදිහට හිටපු කෙල්ලට මොකද්ද මේ උනේ කියලා. කෝයල් කොහොම හරි කාර් එක හතර වටෙන් වංගු වලින් දාලා අර මිනිස්සු දෙන්නව මගහැරලා දානවා. ඔන්න දැන් ඉතින් වීර් කෝයල්ගේ මූණ දිහා කන්න වගේ බලගෙන ඉඳලා අහනවා ඔයා කොහොමද අර විදිහට ඩ්‍රයිව් කරේ කියලා. ඔන්න ඉතින් මේ අහිංසක රූපයක් පිටිපස්සේ හැංගිලා ඉන්න මැර කෙල්ල එළියට එන්න පටන් ගන්නවා. කෝයල් කියනවා හැම සෙන්සුරාදා දවසකම රැට අපි ඩ්‍රැග් රේස් එකක් තියෙනවා. අවුරුදු 1.5 විතර එකෙක්ටවත් මාව පරද්දන්න හම්බුනේ නැහැ කියලා. මේ වෙලාවේ වීර් අහනවා කසාදෙර කලින් ඔයාගේ ගෙදර කට්ටිය ඔයා ගැන කරපු ಗುಣ වර්ණනා ඔක්කොම බොරුද කියලා. ඉතින් ඔන්න ප්‍රශ්නේ තමයි කෝයල්ගේ අම්මයි තාත්තයි ගෙදර කවුරුවත්ම දන්නේ නැහැ මෙයා මේ වගේ චරිතයක් කියලා. මෙයා ගෙදර ඉන්නේ කිසිම නරක වැඩක් කරන්නේ නැති අහිංසක පූසියෙක් වගේ. හැබැයි ඇතුලෙන් මෙයා තනි කරම නැහැදිච්ච රසියාදු ගහන හැමදාම පාටි දාලා ෆුල් ආතල් එකේ ජීවත් වෙන මැරයෙක් වගේ කෙල්ලෙක්. ගෙදරින් බල කරපු නිසා තමයි කෝයල් මේ කසාදෙට කැමති වෙලා තියෙන්නේ කරන දෙයක් නැතිකමට. ඉතින් වීර් අහනවා ඇයි ඔයා මට බොරු කරේ කියලා. ඉතින් දැන් කෝයල් කියනවා ඔයාට ක්ලවුස්ට්‍රොෆෝබියා කියන ලෙඩේ තියෙනවා කියලා ඔයා මට කසාදෙර කලින් කිව්වද නැහැනේ. ඒ කියන්නේ ඔයත් මට බොරු තමයි කරලා තියෙන්නේ. ඉතින් අපි දෙන්නම සමානයි කියලා. ඔන්න මේ වෙලාවේ වීර්ට එයාගේ අම්මගෙන් කෝල් එකක් එනවා. වීර් මේ සිද්ධිය අම්මට කියන්න හැදුවත් මේ කතා කරන්නේ ප්‍රදීප් කියලා මිනිසෙක්. එයත් වීර්ගෙන් අහන්නේ චාලි කොහෙද කියලා. මේ මිනිසයා කෝයල් වීර් දෙන්නගෙම පවුල් වල කට්ටිය ඉන්න හොටෙල් එකට ගිහිල්ලා එයාලව රවට්ටගෙන තමයි ඉන්නේ. දැන් මෙයා වීර්ට තර්ජනය කරනවා උඹලගේ අම්මලා තාත්තලට ආදරයක් තියෙනවා නම් චාලි කොහෙද කියපන් කියලා. ඉතින් මේ මිනිසයා මෙච්චර තර්ජනය කරද්දී වීර් මේ මිනිසයාත් එක්ක හොඳින් කතා කරලා පොලිසිය ගැන කියලා මේ මිනිසයාව බය කරන්න තමයි හදන්නේ. ඉතින් කෝයල්ට මේක බලාගෙන ඉඳලා එපා වෙලා තියෙන්නේ. එයා එකපාරටම ෆෝන් එක ඇදලා අරගෙන පිත්ත කුණුහරුප වලින් මේ මිනිහයට බැනගෙන යනවා. වීර්ගේ S2 උඩ ගිහිල්ලා තියෙන්නේ මෙයා මේ කතා කරන විදිහ දැකලා. ඔන්න ඉතින් අර මිනිහයත් එකපාරටම ගැස්සිලා යනවා කෝයල්ගේ බැනිල්ලට. කෝයල් කියනවා උඹ පාහර බල්ලා අපේ පවුල් වල කට්ටියට මොනවා හරි කරලා තිබ්බොත් උඹේ අම්මට කියලා මෙයා මෙතන කුණුහරුප වමාරනවා. මේ බැනිල්ල ඉවරයක් ඇත්තෙම නැහැ. වීර් නම් හොඳටම බය වෙලා ඉන්නේ. පව් ඉතින් අසරණ කොල්ලා මැදයි ඉඳලා කසාදයක් කරගත්තා. ඔන්න කෝල් එක ඉවරුනම වීර් වචනයක්වත් කතා කරන්නේ නැහැ. මේ දෙන්නම යන්න තමයි හදන්නේ පොලිසියට. මේ දෙන්න වාහනේ ආයිමත් පාරට දාන්න හදනකොටම මේ දෙන්නගේ පස්සෙන් එළවපු අර මිනිස්සු දෙන්න මෙයාලගේ වාහනේ හප්පලා දානවා. ඊට පස්සේ මේ දෙන්නගෙම අත්වලට මාංචු දාලා එයාලගේ කාර් එකේ ඩිකියට දාගෙන මේ දෙන්නව පැහැරගෙන යනවා. මෙයාලා දිගටම යන අතරේ වීර්ගේ හුස්ම හිර වෙන්න වගේ ඇවිල්ලා එයා පණුවෙක් වගේ දඟලන්න පටන් ගන්නවා. මොකද කලින් කිව්වත් වගේම මෙයාට තියෙනවා ක්ලවුස්ට්‍රොෆෝබියා කියන ලෙඩේ. ඔන්න ඉතින් ටික දුරක් ගිහිල්ලා මේ මිනිස්සු දෙන්න වාහනේ නවත්තනවා මුත්‍රා කරන්න. අනිත් කෙනා කඩේට
යනවා මොනවා හරි ගන්න. හැබැයි මේ දෙන්න වාහනේ නවත්තලා එන්නේ පාරේ මැද. ඉතින් මේ දෙන්න දන්නේවත් නැතුව මෙයාලගේ වාහනේට දඩ ගහලා ට්‍රක් එකකින් ඇවිල්ලා මෙයාලගේ වාහනේ ඇදගෙන යනවා. මේ දෙන්න පස්සෙන් දුවගෙන යනවා. හැබැයි එයාලට වාහනේ මගහැරෙනවා. ඔන්න මේ වෙලාවේ ඩිකේ ඇතුලේ ඉන්න වීර්ගේ ෆෝන් එකට අඳුරන්නේ නැති නම්බර් එකකින් කෝල් එකක් එනවා. මේ කතා කරන්නේ සම්ජේ කියලා CID නිලධාරියෙක්. එයා කතා කරලා වීර්ගෙන් අහනවා කුෂ්මන්ත කපූර් කියලා කෙනෙක්ව ඔයා අඳුරනවද කියලා. ඉතින් මේ වෙලාවෙම කෝයල් කියනවා ඒ මගේ මාමා කියලා. ඔන්න දැන් මේ නිලධාරියා ඇත්තටම සිද්ධ වෙලා තියෙන කතන්දරේ මේ දෙන්නට කියන්න පටන් ගන්නවා. මෙයා කියනවා ඔයාලගේ මාමා දැන් ඉන්නේ ICU එකේ එයාට ගොඩක් අමාරුයි කියලා. ඉතින් ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේකයි. දෙසැම්බර් මාසේ 8 වෙනිදා මහා පාරේ කෝටි ගානක සල්ලි වගේක් මංකොල්ල කාලා තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇතිනේ ෆිල්ම් එක පටන් ගන්නකොටම අපට පෙන්නුවේ මෙන්න මේ මංකොල්ලය තමයි. ඉතින් ක්‍රිකට් ඔට්ටුවල් වෙන බුකීකාරයන්ගේ කළු සල්ලි කෝටි 10ක් තමයි ඒ වෙලාවේ වාහනයකින් ප්‍රවාහනය කරලා තියෙන්නේ. ඉතින් මේ ඔත්තුව වේලාසිනින්ම තොරතුරුත් එක්කම ශාන්ති පොලිස් ස්ටේෂන් එකේ ලොක්කට ලැබිලා තියෙනවා. හැබැයි වැඩේ කියන්නේ මේ ශාන්ති පොලිස් ස්ටේෂන් එකේ ඉන්නේ ඔක්කොම දූෂිත නිලධාරීන්. ඉතින් මේ පොලිසිය ලොක්කයි ගෝලියෝ ටිකයි එකතු වෙලා තමයි සුපිරිම ගේමක් ගහලා ප්‍රවාහනය කරපු කෝටි 10ක සල්ලි මංකොල්ල කාලා තියෙන්නේ. දැන් ඉතින් ඔයාලට හිතෙනවා ඇති මේ සිද්ධියට කොහොමද කෝයල්ගේ මාමා සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් ලොකුම ප්‍රශ්නේ තමයි මේ මංකොල්ලය සිද්ධ වෙලා තියෙන්නේ කෝයල්ගේ මාමා කුෂ්මන්තගේ ඉලෙක්ට්‍රොනික බඩු කඩේ ඉස්සරහා. ඉතින් මේ හැම දෙයක්ම එයාගේ කඩේ තිබ්බ CCTV කැමරාවේ හොඳටම පටිගත වෙලා තියෙනවා. ඒ වෙලාවේ එක මිනිහෙක් එයාගේ වෙස් මූණත් ගලවලා තියෙන නිසා එයාගේ මූණත් හොඳටම පටිගත වෙලා තියෙනවා. ඉතින් කුෂ්මන්ත මේ CCTV දර්ශන ඔක්කොම පෙන් ඩ්‍රයිව් එකකට කොපි කරනවා. අන්න ඒ පෙන් ඩ්‍රයිව් එක චාලි චැප්ලින්ගේ මූණ දාලා හදපු එකක්. ඉතින් මෙන්න මේක නිසා තමයි හැමෝම චාලි කොහෙද කියා අහන්නේ. ඒ කියන්නේ එයාලා මෙච්චර වෙලා හොයලා තින්නේ මෙන්න මේ පෙන් ඩ්‍රයිව් එක. ඊට පස්සේ තමයි කුෂ්මන්ත ලොකුම වැරද්ද කරගෙන තියෙන්නේ. එයා මේ සාක්ෂි ඔක්කොම තියෙන පෙන් ඩ්‍රයිව් එක අරගෙන යන්නේ මේ මංකොල්ලය කරපු පොලිස්කාරයෝ ටික ඉන්න සාන්ති පොලිස් ස්ටේෂන් එකටම තමයි. හැබැයි ටික වෙලාවකින් කුෂ්මන්ත මෙතන ඉන්න නිලධාරීන්ගේ මූණු දැක්කම එයාට මතක් වෙනවා මෙයාලා තමයි සල්ලි ටික මංකොල්ල කෑවේ කියලා. මෙයා පුළුවන් තරම් ඉක්මනට පොලිස් ස්ටේෂන් එකෙන් පැනලා දුවනවා. හැබැයි මෙයා මංකොල්ලේ ගැන සාක්ෂි තියෙනවා කියලා කිව්ව නිසා අර පොලිස්කාරයෝ ටික මෙයාගේ පස්සෙන්ම පන්නනවා. මෙයා දිගටම දුවගෙන යන්නේ සාප්පු සංකීර්ණයට. ඔන්න මෙතනදී තමයි අර කලින් පෙන්නපු සිද්ධිය වෙන්නේ. කුෂ්මන්ත දුවගෙන යනකොට එයාට හම්බ වෙනවා වීරව. ඒ වෙලාවේ වීරගේ අතේ තෑගි දෙන්න අරගත්ත බෑග් 5ක්ම තිබ්බා. ඔයාලට මතකයිනේ. ඉතින් මෙන්න මේ වෙලාවේ තමයි කුෂ්මන්ත අර සාක්ෂි ඔක්කොම තියෙන පෙන් ඩ්‍රයිව් එක වීරගේ අතේ තියෙන බෑග් 5න් එකක් ඇතුළට හොරාට දාන්නේ. ඊට පස්සේ තමයි එයා වීරව මගහැරලා යන්නේ. හැබැයි මෙයාට වැඩි දුරක් දුවන්න හම්බ වෙන්නේ නැහැ. අර පොලිස්කාරයෝ ටික මෙයාව අල්ල ගන්නවා. ඊට පස්සේ මෙයාව අරගෙන ගිහිල්ලා දසවද දීලා එල්ලලා ගහලා එයාගෙන් හැම තොරතුරක්ම අරගන්නවා. ඒ වගේම මේ ගහපු පාරවල් වලට පොලිස්කාරයෝ ටික හිතන්නේ එයා මැරිලා කියලා. ඒක නිසා මේ පොලිස්කාරයෝ ටික එයාව පාරක් අයිනේ අතහැරලා දාලා යනවා. හැබැයි ඇත්තටම එයා මැරිලා නැහැ. ටික වෙලාවකින් මිනිස්සු කට්ටියක් එයාව දැකලා තමයි හොස්පිටල් එකට ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ওই විදිහට තමයි දැන් එයා ICU එකේ ඉන්නේ. ඊට පස්සේ මේ සිද්ධිය ගැන පරීක්ෂා කරන්න CID එකෙන් ආපු නිලධාරියා තමයි මේ වීරට හැම විස්තරයක්ම කියන සම්ජේ. ඉතින් කුෂ්මන්තට අර මිනිස්සු වද දීපු වෙලාවේ එයා කියලා තියෙනවා පෙන් ඩ්‍රයිව් එක සාප්පු සංකීර්ණයේදී මගේ බෑන වීරගේ බෑග් එකක් ඇතුළට දැම්ම කියලා. දැන් ඉතින් කතාව සම්පූර්ණයෙන්ම පැහැදිලිනේ. අර පොලිස්කාරයෝ ටික දැන් මේ දෙන්නගේ පස්සෙන් එලවන්නේ අර පෙන් ඩ්‍රයිව් එක අරගන්න. දැන් ඉතින් මේ සම්ජේ අහනවා පෙන් ඩ්‍රයිව් එක කොහෙද තියෙන්නේ කියලා. වීර කියනවා මම දන්නේ නැහැ. ඒ බෑග් ඇතුළේ තිබ්බේ අමුත්තන්ට දෙන්න ගත්ත තෑගි වගේක්. මේ වෙනකොටත් ඒ බෑග් 5ම කට්ටියට බෙදලා ඇති කියලා. ඉතින් සම්ජේ මේ දෙන්නට කියනවා කොහොම හරි ඒ පෙන් ඩ්‍රයිව් එක හොයාගෙන අපට බාර දෙන්න. ඒකේ ගොඩක් වැදගත් සාක්ෂි තියෙනවා කියලා. මෙතනදී වීර කියනවා එයාලගේ ප්‍රදීප් කියලා මිනිහෙක් අපේ දෙමාපියන්ව කොටු කරගෙන ඉන්නේ. එයාලගේ ආරක්ෂාවට පොලිසිය කට්ටිය යවන්න කියලා. ඉතින් සම්ජේ කියනවා ඔයාලගේ පවුල් වල කට්ටිය අපි බේරගන්නම්. ඔයාලා කොහොම හරි පෙන් ඩ්‍රයිව් එක හොයාගන්න සහ මේ කතාව කිසිම කෙනෙක්ට කියන්න එපා. අඩුම තරමේ පොලිසියටවත් කියන්න එපා කියලා. ඔන්න ඉතින් අර ට්‍රක් එක දිගටම ඇවිල්ලා මේ දෙන්න ඉන්න කාර් එක කැඩිච්ච වාහන දාන තැනකට ගෙනල්ලා දානවා. ඊට පස්සේ සද්දයක් බද්දයක් නැති වෙනකන් ඉඳලා මේ දෙන්න පිටිපස්සේ සීටු වලින් කාර් එක ඇතුළට ඇවිල්ලා එළියට බැහැ ගන්නවා. මේ දෙන්නගේ අත්වලට මාංචු දාලා නිසා එකට තමයි ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඉතින් වීර් අහනවා අර බෑග් 5 කොහෙද තියෙන්නේ කාටද දුන්නේ කියලා. කෝයල් කියනවා මම කොහොමද දන්නේ ඒව කට්ටියට බෙදලා දුන්න කියලා. හැබැයි ඉතින් මේ බෑග් 5ම කාට දුන්නත් ඒ ඔක්කොම දීලා තියෙන්නේ කෝයල්. හැබැයි කෝයල් කියන්නේ මට කිසිම දෙයක් මතක නැහැ කියලා. ඔන්න ඉතින් කෝයල් කියනවා සමහර විට කණිකා දන්නව ඇති කියලා. ඒ කියන්නේ කෝයල්ගේ හොඳම යාළුවා. ඊට පස්සේ ඉතින් මේ දෙන්නම යනවා කණිකාව හොයාගෙන. ඉතින් කෝයල් වීරවත් එක්කගෙන එන්නේ නයිට් ක්ලබ් එකකට. මොකද කණිකා තමයි මෙහි DJ කරන්නේ. ඉතින් මේ කණිකා
කනිකා ගෙදර හිටපු විදිහත් එක්ක වීර් හීනකින්වත් හිතුවේ නැහැ මෙයා මේ වගේ චරිතයක් කියලා. බලාගෙන ගියාම ඔක්කොම එකයි. ගෙදරට අහිංසක දුව එළියට බැස්සම නම්බර් 1 පොස් කෙල්ලෝ. වීරට නම් මේ ඔක්කොම එපා වෙලා තියෙන්නේ. ඔන්න වීර දිගටම මෙයාලා කිව්ව බොරු ගැන කියවන නිසා කෝයල්ටත් මල පැනලා එයා කියනවා අපට බොරු කියන්න කිසිම ආසාවක් නැහැ. මේ සමාජයෙන් කෙල්ලන්ගේ නිදහස සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙන්නේ. දෙමව්පියන්ට ඕන විදිහට ජීවත් වෙන්න ඕන කසාද බැන්තට පස්සේ මිනිහට ඕන විදිහට ජීවත් වෙන්න ඕන ළමයි බලා ගන්නයි මේ හැම දෙයකින්ම අපි වගේ ගෑනුන්ව කොටු කරලා අපේ නිදහස නැති කරලායි තියෙන්නේ. මට එහෙම ජීවිතයක් ඕනේ නැති නිසා මට ඕන විදිහට මම ජීවත් වෙනවා කියලා මෙයා හයියෙන් කෑ ගහලා වීරට බනිනවා. ඊට පස්සේ ඉතින් මේ දෙන්නම මේ ක්ලබ් එක ඇතුළට ගිහිල්ලා මෙතන DJ කරන කණිකව එක් කරගෙන වොෂ්රූම් එකට ගිහිල්ලා එයාගෙන් අහනවා අර අමුත්තන්ට තෑගි දෙන්න ගත්ත බෑග් පහට මොකද උනේ අපි ඒව කාටද දුන්නේ කියලා. ඔන්න ඉතින් ඇත්තටම මේ දෙන්නගේ ළඟ තමයි බෑග් පහම තිබිලා තින්නේ. හැබැයි මේ දෙන්නටම කිසිම දෙයක් මතක නැත්තේ මේ දෙන්නම ඒ බෑග් ටිකත් අරගෙන හැමෝටම හොරෙන් ගිහිල්ලා තියෙන්නේ බැචලර් පාටි එකට. ඉතින් මේ දෙන්න කුඩු වෙන්නම බීලා ෆුල් ආතල් එකේ තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක නිසා තමයි බෑග් පහට වෙච්ච දේ මේ දෙන්නටම මතක නැත්තේ. ඔන්න ඉතින් කල්පනා කර කර ඉන්නකොට කෝයල්ට යාන්තමට වගේ මතක් වෙනවා එතනින් බෑග් දෙකක් කණිකට දුන්නා වගේ. ඉතින් කණිකා කියනවා මට දුන්න නම් ඒව මගේ ගෙදර ඇත්තේ කියලා. හැබැයි මෙයා ආයිමත් කියනවා මට මතක විදිහට මම ඒ බෑග් දෙක මගේ යාළුවෙක්ට දුන්නා කියලා. කෝයල් අහනවා මොන යාළුවටද දුන්නේ කියලා. හැබැයි කණිකා එයාගේ නම කියන්නේ නැහැ. මොකද ඒ යාළුවා තමයි ආරියන්. ආරියන් කියන්නේ කෝයල්ගේ බොයිෆ්‍රෙන්ඩ්. කණිකට එයත් එක්ක හොර සම්බන්ධයක් තියෙනවා. කෝයල් දිගටම අහන නිසා කණිකට සිද්ධ වෙනවා ඇත්තම කතන්දරේ කියන්න. මෙයා කියනවා මම බෑග් දෙකත් අරගෙන ආරියන්ගේ ගෙදරට ගියා කියලා. ඉතින් වීර පිටිපස්සේ ඉන්න නිසා එයා මේ කතා ඔක්කොම අහගෙන තමයි ඉන්නේ. දැන් ඉතින් කෝයල්ට හොඳටම තේරෙනවා කණිකට එයාගේ බොයිෆ්‍රෙන්ඩ් ආරියන් එක්ක හොර සම්බන්ධයක් තිබිලා තියෙනවා කියලා. ඉතින් කෝයල්ට හොඳටම තරහ ගිහිල්ලා එකපාරටම කණිකාගේ ඇඟට කඩාගෙන පැනලා එයාට එලවෙලව ගහනවා. කනේ පාරුකුත් ගහනවා. වීර් කොහොම හරි මෙයාව නවත්තලා මෙයාවත් එක්කරගෙන එළියට යනවා. ඊට පස්සේ ඉතින් රික්ෂෝ එකකට නැගලා මේ දෙන්නම යනවා අර බෑග් දෙක අරගන්න ආරියන්ගේ ගෙදරට. වීර් දැන් හොඳටම දන්නවා කෝයල් කියන්නේ එයා බලාපොරොත්තු වුණා වගේ කෙල්ලෙක් නෙමෙයි කියලා. ඒක නිසා කෝයල්ට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තට වීර් තව දුරටත් පුදුම වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් මේ දෙන්නම ආරියන්ගේ ගෙදරට ගිහිල්ලා අර බෑග් දෙක හොයාගෙන ඒව පරීක්ෂා කරලා බලනවා අර පෙන් ඩ්‍රයිව් එක තියෙනවද කියලා. හැබැයි මේ බෑග් දෙකේම පෙන් ඩ්‍රයිව් එක නැහැ. ඔන්න මේ දෙන්න ආයිමත් යන්න හදනකොටම ආරියන් කෝයල්ට කියනවා මට ඔයාගේ යාළුවා කණිකත් එක්ක පොඩි සම්බන්ධයක් තිබ්බ තමයි. ඒ උනාට මගේ හිතේ ඉන්නේ ඔයා විතරයි. ඔයාට කොහොමත් මේ වීර් වගේ චරිතයක් ගැලපෙන්නේ නැහැ. අපි දෙන්න අලුත් ජීවිතයක් පටන් ගමු කියලා. ඉතින් මේ දෙන්නගේ සම්බන්ධය ගොඩක් දුරදිග ගිහපු එකක්. ආරියන්ගේ කාමරේ බිත්තිවලත් ගහලා තියෙන්නේ කෝයල්ගේ පින්තූර. ඔන්න දැන් ඉතින් ආරියන් කියනවා මේ දේවල් අමතක කරලා අපි දෙන්නම පැරිස් යමු. ඔයාට ළමයි ඕනුණා නේද? අපි ළමයිත් හදමු කියලා. හැබැයි මේ කියනවත් එක්කම මල පැනලා ඉන්න කෝයල් එකපාරටම ආරියන්ගේ කකුල් දෙක අස්සට ගහලා දැන් ළමයි හදපන් කියලා කුණුහරුබෙනුත් මෙයාට බැනලා යන්න යනවා. ඊට පස්සේ මේ දෙන්න එළියට බහැලා යන්න හදනකොටම අර පොලිස්කාරයෝ දෙන්න මෙයාලව අල්ලගන්නවා. දැන් ඉතින් දුවන තැනකුත් නැහැ. මේ මිනිහා තුවක්කුව දික් කරලා වීර්ගෙන් අහනවා පෙන් ඩ්‍රයිව් එක කොහෙද කියලා. හැබැයි මේ වෙලාවෙම මේ පාරේ මගුල් පෙරහැරක් එනවා. ඉතින් මේ උත්සවයේ නටන මිනිස්සු මේ පොලිස්කාරයෝ දෙන්නවත් අල්ලගෙන නටන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මේ දෙන්න මිනිස්සු අතරින් ගිහිල්ලා පැන ගන්නවා. මේ දෙන්න දිගටම දුවගෙන යනකොට දකිනවා පාරක් අයිනේ අඬුවක් තියාගෙන බයිසිකලයක් හදන ගමන් ඉන්න මිනිසෙක්ව. ඉතින් මේ දෙන්න ඒ මිනිසයාට කියලා මාංචුත් කපා ගන්නවා. මේ වෙලාවේ අර පොලිස්කාරයෝ දෙන්න එන නිසා වීර් මෙතනම තියෙන ගේට්ටුවෙන් ඇතුළට පැනලා කෝයල්වත් ඇතුළට අරගෙන මෙතන තියෙන බිල්ඩිමක් ඇතුලේ හැංගිලා ඉන්නවා අර මිනිස්සු දෙන්න යනකම්. ඉතින් මේ වෙලාවේ වීර්ට එක දෙයක් මතක් වෙනවා. එයා අහනවා ඔයාලා බැචලර් පාටියට බෑග් පහම අරගෙන ගියා නම් අනිත් බෑග් තුනත් ඔයා එතනදිම තමයි කට්ටියට දෙන්න ඇත්තේ. ඉතින් මේ පාටිය සිහියෙන් හිටපු කෙනෙක් ඇතිනේ එයාගෙන් අපට විස්තරයක් දැනගන්න පුළුවන් වෙයි කියලා. මෙයා මෙහෙම කියනකොටම කෝයල්ට මතක් වෙනවා සනීව. සනී කියන්නේ බැචලර් පාටියක ඉන්න කෙල්ලන්ව සතුරු කරන්න නටපු කොල්ලා. ඊට පස්සේ මේ දෙන්නම මෙතනින් එළියට ගිහිල්ලා කෝච්චියක් අල්ලගෙන සනීව හොයාගෙන යනවා. සනීව හම්බ වුණාම කෝයල් එයාගෙන් අහනවා බැචලර් පාටියක දවසේ මගේ අතේ බෑග් පහක් තිබ්බා ඔයාට මතකයිද? මම ඒව කාටද දුන්නේ කියලා ඔයාට මතකද කියලා. මේක ගැන අහනකොටම සනී කියනවා ඔයා ඒ බෑග් පහෙන් එකක් මටත් දුන්න කියලා. ඉතින් දැන් ඒක තියෙන්නේ එයාගේ ගෙදර. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සනීට ඒක දැන් අරගෙන යන්න විදිහක් නැහැ. මොකද මෙතන තියෙන බැචලර් පාටියේ අද ඩාස් කරන්න ඉන්න එකම
කොල්ල තමයි මෙයා. ඔන්න ඉතින් වීර් කියනවා ඔයා ගෙදර ගිහිල්ලා බෑග් එක අරගෙන එන්න. ඔයා වෙනුවට මම ගිහිල්ලා නටන්නම් කියලා. ඔන්න ඉතින් සනී ආයිමත් අහනවා ඔයාට මේක කරන්න පුළුවන්ද කියලා. ඉතින් වීර් මේක බාර ගන්න නිසා සනී යනවා බෑග් එක අරගෙන එන්න. ඔන්න ඉතින් වීර් පාටිය තියෙන තැනට යනවා. මෙයා ඉතින් වැඩ වගේ මේ වැඩේ බාරගත්තට කොල්ල දැන් කොර වෙලා තමයි ඉන්නේ. මෙයාට හිතාගන්න බැරුව ඉන්නේ මොකද්ද කරන්න කියලා. ඔන්න ඉතින් මෙයා මුකුත් කරන්නේ නැතුව බලාගෙන ඉන්න නිසා කෙල්ලෝ ටික කුපිත වෙලා කෑ ගහන්නත් පටන් ගන්නවා. මේ වෙලාවෙම ඩීජේ කරන මනුස්සයා මියුසික් එකක් දානවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. වීර් මියුසික් එකේ තාලෙට පැද්දෙන ගමන් ෂර්ට් එකක් ගලවලා දාලා සුපිරිම දඟර ඩාන්ස් එකක් දාන්න පටන් ගන්නවා. ටික වෙලාවක් යනකොට කෙල්ලෝ ටික මෙයාව ඇතුළට ඇදලා අරගෙන මෙයාගේ ෂර්ට් එකක් ගලවලා තව ටික වෙලාවක් යනකොට කෙල්ලෝ ටික එකතු වෙලා මෙයාගේ කලිසමක් ගලවලා දානවා. ඊට පස්සේ ඉතින් කොල්ලට අමුතුම ගැම්මක් ඇවිල්ලා නටාගෙන යනවා. කෙල්ලෝ ටික නම් වීර්ට පිස්සු වැටිලා වගේ තමයි ඉන්නේ. කොල්ල ෆුල් භීෂණයක් ඇති කරලා යට කලිසම පිටින් සුපිරිම ඩාන්ස් එකක් දානවා. මේක බලාගෙන ඉන්න කොයල් කොර වෙලා එයාගේ ඇස් උඩ ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් සින්දුවත් එක්කම කොල්ලගේ ආතල් එක වැඩි වෙලා කොල්ල ඇඳගෙන ඉන්න යට කලිසමක් ගලවලා දානවා. ඔන්න ඉතින් මල මගුලක් තමයි සිද්ධ වුනේ. කොහෙද ඉතින් ආතල් එක වැඩි වුණානේ. ඔන්න ඊට පස්සේ සනී එයාට දුන්න බෑග් එකත් අරගෙන ඇවිල්ලා. ඔන්න ඉතින් කොයල් මේ බෑග් එක පරීක්ෂා කරලා බලනවා. හැබැයි ඉතින් කරුමේ කියන්නේ මේ බෑග් එකෙත් පෙන් ඩ්‍රයිව් එක නැහැ. මේ වෙනකොට අර බෑග් පහෙන් 3ක්ම චෙක් කරලා ඉවරයි. හැබැයි ඒ 3ෙම පෙන් ඩ්‍රයිව් එක තිබ්බේ නැහැ. දැන් ඉතින් ඉතුරු බෑග් දෙක කොහෙද කියලා හොයන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේ සනීට මතක් වෙලා එයා කියනවා ඔයා පාටියේ හොඳටම බීලා ඉන්නකොට ඔයත් එක්ක කණ්ණාඩි දාලා හරිම සාමාන්‍ය කෙල්ලෙක් හිටියා නේද? ඔයා එයාටත් බෑග් එකක් දුන්නා කියලා. කොයල්ට මතක් වෙනවා මේ කවුද කියලා. එයා තමයි සුහානා. එයාත් කොයල්ගේ හොඳම යාළුවෙක්. හැබැයි එයා නම් කොහෙත්ම කොයල්ගේ ටයිප් එකේ කෙනෙක් නන් නෙමෙයි. එයා ගොඩක් සාමාන්‍ය අහිංසක කෙල්ලෙක්. දැන් ඉතින් මෙයාලා සුහානාගේ ගෙදරට ගිහිල්ලා එයාට දීපු බෑග් එක ගැන අහනවා. හැබැයි සුහානා කියනවා එදා පාටිය දවසේ ඔයා හොඳටම බීලායි හිටියේ. මම තමයි ඔයාව මහරෑ ගෙදරට ගිහිල්ලා දැම්මේ. ඒ වෙලාවේ ඔයා ගාව බෑග් දෙකක් තිබ්බා. ඔයා එකක් මට දුන්නා අනිත් එක ඔයාගේ ගෙදරමයි තිබ්බේ කියලා. ඉතින් ඒ කියන්නේ ඉතුරු බෑග් දෙකෙන් එකක් තියෙන්නේ සුහානා ගාව. අනිත් එක මෙච්චර වෙලාවක් තිබිලා තියෙන්නේ කොයල්ගේ ගෙදරම තමයි. ඔන්න ඉතින් සුහානා එයාට දුන්න බෑග් එක ගෙනල්ලා දෙනවා. ඔන්න මේ වෙලාවේ වීරට ආයිමත් කෝල් කරනවා අර CID නිලධාරියා සම්ජේ. එයා අහනවා පෙන් ඩ්‍රයිව් එක හොයාගත්තද කියලා. වීර් කියනවා තාම නැහැ. තව බෑග් දෙකක් පරීක්ෂා කරන්න තියෙනවා. එකක් තියෙන්නේ කොයල්ගේ ගෙදර. අපි ඉක්මනටම හොයාගෙන ඔයාට විස්තරේ කියන්නම් කියලා. ඊට පස්සේ කොයල් මේ බෑග් එක පරීක්ෂා කරලා බලනවා. හැබැයි ඒකෙත් පෙන් ඩ්‍රයිව් එක නැහැ. ඒ කියන්නේ ඒක තියෙනවා ඇත්තේ කොයල්ගේ ගෙදර තියෙන අන්තිම බෑග් එකේ තමයි. පස්සේ ඉතින් මේ දෙන්නම ලෑස්ති වෙන්නේ කොයල්ගේ ගෙදරට යන්න අන්තිම බෑග් එකත් පරීක්ෂා කරලා බලන්න. හැබැයි මේ වෙලාවෙම අර පොලිස්කාරයෝ ටික වෑන් එකකින් ඇවිල්ලා කොයල්ව පැහැරගෙන යනවා. වීර් පුළුවන් තරම් වේගෙන් වෑන් එක පස්සෙන් දුවනවා. හැබැයි වැඩක් වෙන්නේ නැහැ. ඉතින් වීර් ආයිමත් මේ දෙන්න ආපු බයිසිකලේ ළඟට දුවගෙන එනවා. හැබැයි බයිසිකලෙත් මෙතන නැහැ. ඒ වගේම මෙතෙන්ට කාර් එකකින් එනවා අර පොලිස්කාරයෝ දෙන්නා. ඔන්න දැන් නම් ඉතින් වීර්ගේ ඉවසීමේ සීමාව පැනලා තියෙන්නේ. වීර් අතට අහුවෙන පොල් කැල්ලක් අරගෙන ඇවිල්ලා මේ දෙන්නටම තනියෙන් ගහන්න තමයි හදන්නේ. ඒ වගේම වීර් කියනවා උඹලා මගේ දෙමව්පියන්වත් කොටු කරගත්තා. දැන් මගේ ගෑණිවත් පැහැරගත්තා. දැන්වත් මේක නවත්තපන් නැත්තම් මම උඹලට විරුද්ධව සාක්ෂි තියෙන අර පෙන් ඩ්‍රයිව් එක CID එකට බාර දෙනවා කියලා. ඔන්න දැන් තමයි ඉතින් වැඩේ හොඳටම පත්තු වෙන්නේ. මේ මිනිස්සු දෙන්න පුදුම වෙලා වීරට කියනවා අපි තමයි CID එකෙන් ආවේ කියලා. හැබැයි ඉතින් වීර් මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සයා පෙන්නනවා එයාගේ CID කාඩ් එක. ඉතින් මේක දැක්කම තමයි වීර්ගේ ඇස් දෙක උඩ යන්නේ. ඉතින් මෙතන සම්පූර්ණයෙන්ම වැරදි වැටහීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මෙච්චර වෙලා මේ දෙන්නගේ පස්සෙන් පන්නපු මේ දෙන්න තමයි CID එකෙන් ආපු කට්ටිය. ඉතින් ඇත්තටම එදා අර මංකොල්ලේ කරලා තියෙන්නේ මෙච්චර වෙලා CID එකෙන් කියලා වීරට කතා කරපු අර සම්ජය කියන මිනිස්සයා. එයා තමයි ශාන්ති පොලිස් ස්ටේෂන් එකේ ලොක්කා. එයයි එයාගේ කොස්තාපල්ලයි එකතු වෙලා තමයි එදා රෑ කෝටි 10ක සල්ලි වලට වැඩේ දීලා තියෙන්නේ. සම්ජය හැදුවේ CID එකෙන් වගේ කතා කරලා වීර් ලව්වම සාක්ෂි ඔක්කොම තියෙන පෙන් ඩ්‍රයිව් එක අරගෙන ඒක විනාශ කරලා දාන්න. ඉතින් ශාන්ති පොලිස් ස්ටේෂන් එකේ ඉන්න සම්ජය ඇතුළු පොලිස්කාරයෝ ටික කතා කරන කෝල්ස් ඔක්කොම මේ දෙන්න ට්‍රැක් කරලා හොරාට අහගෙන ඉඳලා තියෙනවා. ඒකෙන් තමයි මේ දෙන්න දැනගන්නේ පෙන් ඩ්‍රයිව් එක දැන් තියෙන්නේ වීර් ගාව කියලා. හැබැයි වීර් පෙන් ඩ්‍රයිව් එක පොලිසියට හරි CID එකට හරි බාර නොදී මෙයාලා ප්‍රශ්න කරන්න එකට අපු වෙලාවේ පැනලා දුවපු නිසා මේ දෙන්න හිතන්නේ වීර් කොයල් දෙන්නත් අර සම්ජයට සම්බන්ධයි එයාලට උදව් කරනවා කියලා. ඒ වගේම මේ සම්ජය තමයි කොයල්ගේ මාමා කුෂ්මන්තවත් අල්ලගෙන තියෙන්නේ. ඊට පස්සේ එයාට හොඳටම ගහනකොට තමයි එයා කියලා තියෙන්නේ පෙන් ඩ්‍රයිව් එක තියෙන්නේ මගේ බෑනා වීර් ගාව කියලා. ඒ වගේම සම්ජයගේ මිනිස්සු කුෂ්මන්තගේ කඩේට ගිහිල්ලා කම්පියුටරේ තියෙන CCTV දර්ශන සාක්ෂි ඔක්කොම හાર્ඩ් ඩිස්ක් එක පිටින්ම විනාශ කරලා තියෙනවා. හැබැයි අර පෙන් එකේ තාමත් සාක්ෂි තියෙන නිසා තමයි දැන් සම්ජයගේ මිනිස්සු
මේ දෙන්නගේ පස්සෙන් පන්නලා කොයල්වත් පැහැරගෙන ගියේ. ඉතින් දැන් වීරට වගේම මේ දෙන්නටත් හොඳටම පැහැදිලි මෙතන සිද්ධ වෙලා තියෙන දේ. වීර් මේ දෙන්නට කියනවා කොයල්ගේ ගෙදර බෑග් එකක් තියෙනවා. ඒක තමයි පෙන් ඩ්‍රයිව් එක ඇත්ත කියලා. ඉතින් මේ කට්ටියම කොයල්ගේ ගෙදරට යනවා. මේ වෙනකොට ගෙදර කවුරුවත්ම නැහැ. මොකද ගෙදර හැමෝම ඉන්නේ කසාද සිද්ධ වෙච්ච හෝටල් එකේ. ගෙදර වැඩ කරන කෙනා විතරයි ගෙදර ඉන්නේ. ඉතින් මෙයාලා ගෙදරට ආවම අර සම්ජයගේ මිනිස්සු මෙහාට ඇවිල්ලා ගෙදර ඔක්කොම විනාශ කරලා දාලා. මොකද වීර් සම්ජයට කලින් කිව්වනේ අන්තිම බෑග් එක තියෙන්නේ කොයල්ගේ ගෙදර. ඒකේ පෙන් ඩ්‍රයිව් එක තියෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා සම්ජයගේ මිනිස්සු වේලාසනින්ම මෙහාට ඇවිල්ලා ගෙදර වැඩ කරන කෙනාවත් ගැට ගහලා අර බෑග් එක තමයි හොයලා තියෙන්නේ. ඒ වගේම එයාලට බෑග් එක හම්බ වෙලා තියෙනවා. හැබැයි ඒකෙත් පෙන් ඩ්‍රයිව් එක තිබිලා නැහැ. ඉතින් වීරට හිතාගන්නවත් බැහැ මොකද්ද කරන්න කියලා. මේ වෙනකොට බෑග් පහම පරීක්ෂා කරලා ඉවරයි. හැබැයි පෙන් ඩ්‍රයිව් එක කොහෙවත් නැහැ. ඉතින් අර මිනිස්සු ගෙදර වැඩ කරන කෙනාගේ කට බැදලා තියෙන රෙදි කෑල්ලේ ලියලා ගිහිල්ලා තියෙනවා උඹේ ගෑණී පවුල්වල අයයි පණ පිටින් ඕනේ නම් හෙට උදේ 8 වෙද්දී පෙන් ඩ්‍රයිව් එකත් අරගෙන මෙන්න මේ කියන තැනට එන්න කියලා ලිපිනයක් ලියලා තියෙනවා. ඉතින් වීර් මොකද්ද කරන්න කියලා කල්පනා කර කර ඉන්නකොට එයා දකිනවා මේ ගෙදර ඉන්න ටුෂී කියන බල්ලා. ඔන්න දැන් වීරට දෙයක් මතක් වෙනවා. එයාට මතක් වෙන්නේ මේ හැම දෙයකටම කලින් එයා අර බෑග් පහ අලුතින්ම අරගෙන ඇවිල්ලා කොයල්ගේ ගෙදරින් තිබ්බ දවස. එදා වීර් කොයල්ට දෙන්න මල් පොකුරකුත් එක බෑග් එකක් ඇතුලේ දාගෙන ආවා. හැබැයි ඒ වෙලාවෙම මේ ටුෂී කියන බල්ලා ඇවිල්ලා ඒ මල් පොකුර දාලා තිබ්බ බෑග් එක පෙරලගෙන මල් පොකුරත් එක්කම කෑවා. ඒ වගේම වීරට මතක් වෙනවා මංගල රාත්‍රිය දවසේ කොයල්ට එයාගේ නංගි කතා කරලා ටුෂී දවස් දෙකකින් ජරා කරලා නැහැ කියලා කිව්ව කතාව. ඉතින් මේ හැම දෙයක්ම සංසන්දනය කරලා බැලුවම දැන් වීරට වෙලා තියෙන දේ හොඳටම පැහැදිලි වෙනවා. මේ බල්ලා අර බෑග් එක පෙරලගෙන මල් පොකුරත් එක්කම කෑව නිසා ඒකේ තිබ්බ පෙන් ඩ්‍රයිව් එක මේ බල්ලා කාලා. ඉතින් දැන් පෙන් එක තියෙන්නේ බල්ලගේ බඩේ. අන්න ඒක නිසා තමයි මේ බල්ලා දවස් දෙක තුනකින් ජරා කරලත් නැත්තේ. අන්තිමට ඉතින් වීර් මේ අභිරහස විසඳනවා. වීර් මේ දෙන්නටත් කියනවා පෙන් එක තියෙන්නේ බල්ලගේ බඩේ කියලා. ඔන්න දැන් ඉතින් තවත් කාලේ නාස්ති කරන්න නැතුව මේ කට්ටියම බල්ලව එක තැනකට අරගෙන ගිහිල්ලා වීර් පසුවෛද්‍ය කෙනෙක් නිසා මේ බල්ලගේ ඇඟ ස්කෑන් කරලා බලනවා. ඉතින් වීර් කිව්වත් වගේම බල්ලගේ ඇඟ ඇතුලේ අර පෙන් එක තියෙනවා. ඒ වගේම වීර් මෙයාට බඩ යන බෙහෙත් වගේකුත් දීලා බල්ලවත් එක්කරගෙන යනවා කොයල්ව බේරගන්න අර මිනිස්සු එන්න කිව්ව තැනට. අනිත් පැත්තෙන් මේ දෙන්න පොලිසිය කට්ටියව යවලා මෙයාලගේ දෙමෝපියන්ව කොටු කරගෙන ඉන්න සම්ජයගේ ගෝලයවත් අත්අඩංගුවට අරගන්නවා. ඉතින් වීර් බල්ලවත් අරගෙන මේ තැනට යන්නේ තනියම. හැබැයි CID එකේ කට්ටිය කැමරාවක් තියෙන පෑනක් මෙයාගේ ෂර්ට් එකේ හයි කරලායි තියෙන්නේ. ඒකෙන් වෙන හැම දෙයක්ම එයාලා බලාගෙන තමයි ඉන්නේ. ඔන්න ඉතින් සම්ජයගේ මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා වීරව එක්කරගෙන යනවා. වීර් මෙතෙන්ට ආවම කොයල් මෙතන ඉන්නවා. එයාව තාමත් අර වෑන් එක ඇතුලේ හිර කරගෙන තමයි ඉන්නේ. ඒ වගේම මෙතන ඉන්නවා කොයල්ගේ මාමා කුෂ්මන්තත්. ඉතින් කලින් සම්ජය කතා කරලා මෙයා ICU එකේ ඉන්නවා කියලා කිව්ව කතා ඔක්කොම බොරුනේ. මෙච්චර වෙලාවක් මෙයාව මෙහෙ තමයි හිර කරගෙන ඉඳලා තියෙන්නේ. ඔන්න දැන් ඉතින් මේ හැම දෙයකම මහමුලකාරයා සම්ජය මෙතෙන්ට එනවා. එයා ඇවිල්ලා අහනවා පෙන් එක අරගෙන ආවද කියලා. ඉතින් දැන් වීර් ඇත්තම කතන්දරේ මෙයාට කියනවා. එයා කියනවා පෙන් එක තියෙන්නේ බල්ලගේ ඇඟ ඇතුලේ කියලා. හැබැයි ඉතින් සම්ජය මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. එයා වීර් බොරු කියනවා කියලා හිතාගෙන එයාට ගහන්නත් පටන් ගන්නවා. මේ වෙලාවේ මෙයාලගේ ගෝලියොත් එකතු වෙලා වීර්ට ගහන්න තමයි හදන්නේ. හැබැයි සම්ජය එයාගේම ගෝලයන්ට ගහලා කියනවා උඹලට කියන දේ විතරක් කරපන් කියලා. ඊට පස්සේ වීර් බල්ලගේ ඇඟ ස්කෑන් කරපු පින්තූරෙකුත් සම්ජයට පෙන්නනවා. දැන් නම් ඉතින් මෙයා මේ කතාව විශ්වාස කරනවා. හැබැයි එයා වීරට බිම දාගෙන ගහන්න පටන් ගන්නවා. ඉතින් මේක බලාගෙන ඉන්න බැරි තැන කොයල් තිත්ත කුණුහරුප කියලා සම්ජයට බනිනවා. ඉතින් සම්ජය කොයල් ළඟට ගිහිල්ලා එයාට කනේ පාරක් ගහනවා. එයා විසික් වෙලා ගිහිල්ලා බිම වැටෙනවා. හැබැයි ඉතින් මේ කරපු දෙයට නම් වීර් කොහෙත්ම ඉවසන්නේ නැහැ. සම්ජය කොයල්ට අත උස්සපු නිසා වීරට හොඳටම තරහ ගිහිල්ලා සම්ජය ගාවටම යනවා. මේ වෙලාවේ සම්ජයගේ ගෝලයෝ කවුරුවත් වීරව නවත්තන්නේ නැහැ. මොකද මේ සම්ජය එයාලටත් සලකන්නේ සතුන්ට වගේ නිසා. ඔන්න ඉතින් වීර් ළඟටම ආවම මෙයා වීරට ගහන්න තමයි හදන්නේ. හැබැයි වීර් මෙයා ගහන පාර නවත්තලා මෙයාගේ මූණටම ගහනවා උන් හිටි තැන් අමතක වෙලා යන්න. ඊට පස්සේ වීර් ගහන පාරට සම්ජය කැරකිලා ගිහිල්ලා බිම වැටෙනවා. ඉතින් වීර් පාරවල් දෙකයි ගැහුවේ සම්ජයගේ කෑලිත් නැහැ. ඉතින් වීර් මෙච්චර වෙලාවක් ගුටි කකා මුකුත් නොකර හිටියේ එයාට ගහගන්න බැරුව නෙමෙයි. එයාට ඌමනාවක් නැති නිසායි. හැබැයි කොයල්ට අත උස්සලා තමයි සම්ජය වැඩ වරද්දගත්තේ. ඔන්න ඉතින් මෙච්චර වෙලාවක් කිසිම දෙයක් කරගන්න බැරි ගාන්ට හිටපු වීර් මේ මිනිහයට ගහපු පාරවල් ටික දැකලා කොයල්ගේ ඇස් දෙක උඩ ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මේ ගෝලියෝ ටික නිකන් බලන් ඉන්නෙත් නැහැ. මොකද එයාලගේ ලොක්කා අහුණා කියන්නේ එයාලටත් ගස් යන්න වෙනවා. ඉතින් මේ සෙට් එකම ඇවිල්ලා වීරව වට කරනවා. ඔන්න ඉතින් අර CID එකේ කට්ටිය වීරට රහස් වචනයක් දීලා තියෙනවා අවශ්‍යම වෙලාවට කියන්න අපි ඒ වෙලාවෙම එනවා කියලා. ඉතින් වීර් මේ රහස් වචනයක් කියලා එයාලට එන්න කියන ගමම්ම බෲස්ලි වගේ මේ මැරයන්ට නෙලන්න පටන් ගන්නවා. මේ අතරේ කොයල් කොහොම හරි එයාගේ අත් දෙක ගැට ගහලා තියෙන ලණුවත් ලිහාගෙන එයත් එළියට ඇවිල්ලා මේ මිනිස්සුන්ට ගහන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් මේ දෙන්නම එකතු වෙලා මෙතන ඉන්න මිනිස්සු ඔක්කොටම ගහනවා.
හැබැයි අන්තිමට සම්ජේතුවක්කුවක් අරගෙන ඇවිල්ලා වීරට වෙඩි තියන්න තමයි හදන්නේ. මෙයා වෙඩි තියෙනවත් එක්කම CID එකේ කට්ටිය ඇවිල්ලා සම්ජේගේ අතට වෙඩි තියලා එයාව සහ හැමෝම අත්අඩංගුවට අරගන්නවා. කෝයල් හිතන්නේ වීරට වෙඩි වැදුනා කියලා. හැබැයි ඉතින් වරද්දි එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. කොල්ලා බයටම තමයි බිම වැටලා තියෙන්නේ. ඔන්න ඉතින් මෙතන ඉන්න හැමෝම අත්අඩංගුවට අරගත්තත් සම්ජේගේ තව ගෝලයෙක් ගිහිල්ලා තියෙනවා අර බල්ලව අල්ලගන්න. එයා මෙතන වෙච්ච කිසිම දෙයක් දන්නේ නැතුව බල්ලව තුවඩාගෙන අරගෙන එනවා. මෙයා එනකොටම ඉතින් කට්ටිය ගිහිල්ලා එයාවත් අත්අඩංගුවට අරගන්නවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි මේ ඛේද වාචකය ඉවර වෙන්නේ. කොහොම හරි මේ වෙච්ච දේවල් නිසා මේ දෙන්න අතර ලොකු ආදරයක් ඇති වෙනවා. කෝයල් කොහෙත්ම වීර් වගේ කෙනෙක්ට අකමැත්තෙන් හිටියත් මේ වෙනකොට එයා වීරට මාරම විදිහට ආදරය කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔන්න ටික වෙලාවක් ගියාම මේ බල්ලා එළියේදී ජරා කරන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න කට්ටිය බලාපොරොත්තු වුණා වගේම බල්ලගේ ජරාවාසය තිබිලා අර පෙන් ඩ්‍රයිව් එක මෙයාලා එළියට අරගන්නවා. මැද ඉතින් බල්ලෙක් කරපු හරියක්. ඔන්න ඉතින් ওই විදිහට තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒක අපට ගොඩක් වටිනවා. ඒ වගේම ෆිල්ම් එක ගැන ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න. CM Cinema Voice අපේ channel එකත් subscribe කරලා තියාගන්න. දිගටම මේ වගේ movies බලන්න. එහෙනම් අදට මම යනවා. හැමෝටම සුබ දවසක්.